රත්තරම් පුතේ ලෝකයේ ප්‍රථම වතාවට අශිෂ්ටාචාරයක් විනාශ වෙන 2030 සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා උදේ 3:42ට ඇමරිකන් අශිෂ්ටාචාරය, රුසියන් අශිෂ්ටාචාරය, චීන අශිෂ්ටාචාරය, කොළඹ අශිෂ්ටාචාරය අවසන් වෙනවා. ඉතුරු වෙන්නේ කොච්චර ප්‍රමාණයක්? 14යි. ඒ කියන්නේ කෝටි 150ක්. ඊටත් අඩු වෙන්න පුළුවන්. ඒ කවුද? 700 කෝටියක් පස්සස්සේ බැලලෙනවා කියන්නේ මනුෂ්‍ය සංගතියනේ. ඔබ ඒ වෙලාවට මොකද කළ යුත්තේ ජීවමානව හිටියොත්? 700 කෝටියක් පස්සස්සේ බැලලෙනකොට මම හිතනවා මම කුසල් කරන්න ඕනේ. නෑ. එදා 2030 සැප්තැම්බර් මාසේ 22 වෙනිදා උදේ 3:42ට ලොව අවිවර්ෂා දැස්සෙනකොට 700 කෝටියක් පස්සස්සේ වැළෙනවා. ඔබ ඉතුරුව ජීවමානව හිටියොත් ඔබ මොකද කිය යුත්තේ? සාදු සාදු සාදු. මම ජීවත් වෙන්නේ. ඔබ ජීවත් වෙන හිතානේ. මිත්‍යා මත 700 කෝටියක් පස්සස්සේ වැළලෙවහම සාදුන කියලා වෙන මොකද්ද බල කියන්නේ? මිත්‍යා මත ටික වලලන්නේ. ඉතුරු වෙයි ධර්මය. ඔබ දන්නවද ආතසී කා කියලා සුන්දර මිනිහෙක් හිටියා. ඒ මිනිහා කියපු පණිවිඩයක් දන්නවද? ලොව තව අවුරුදු 50කින් බුදු දහම පමණක් ඉතුරු වෙනු ඇත. 2030 දී මේ විනාශය සිදු වුණාට පසුව 2031 වර්ෂයේ මාස කිහිපයකට පසුව ශ්‍රේෂ්ඨ පාලකෙක් ලංකාවේ පහළ වෙනවා. ඔව් ඔබ හරි. සමහර විට ඒ තමයි සක්විති රජ. ඒ කියන්නේ මුළු ලෝකෙම රජ. ලෝකෙටම එක රජෙක් පහළ වෙන වෙලාව